සුබ දවසක් හැමෝටම. අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පාංශු වයනය සෙවීමේ පිපෙට්ටු ක්‍රමය. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි මේ වීඩියෝ එකෙන් බලමු පාංශු වයනය නිර්ණය කිරීමේ පිපෙට්ටු ක්‍රමය කරන්නේ කොහොමද කියලා. පිපෙට්ටු ක්‍රමයේදී මූලධර්මය වෙන්නේ ස්ටොක්ගේ නියමය. අපි ඒක ද්‍රවමාන ක්‍රමයේදීත් කතා කළා. ඊට පස්සේ අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ ඔබට ස්ලයිඩ් එක අධ්‍යයනය කිරීමෙන් එය අවබෝධ කරගන්න පුළුවන්. අපි ඉස්සරහට බලමු මේ උපකරණ සහ ද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේ කොහොමද කියලා. අපි යමු ක්‍රමවේදයට. ක්‍රමවේදයේදී පළවෙනි පියවර විදිහට අපි පස් නියඳිය වාතයේ වියලා අතින් කුඩු කරගෙන මිලිමීටර් 2 පෙනේරයකින් හලා ගන්නවා. අපි දන්නවා මිලිමීටර් 2 පෙනේරයකින් හලා ගන්නේ ඇයි? වැලි, මැටි සහ රොන් මඩ අංශු හොඳට වෙන් කර ගැනීම අවශ්‍ය නිසා. ඊළඟ පියවරේදී අපි 5 ග්‍රෑම් 40ක් කිරා ගන්නවා. ඉලෙක්ට්‍රොනික තුලාවක් ආධාරයෙන් ග්‍රෑම් 40ක් කිරා ගන්නවා. ඊළඟට අපි බීකරයකට දාලා ඒ 5 ග්‍රෑම් 40 හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එකතු කරලා මිනිත්තු 10ක් ජල තාපකයක රත් කරනවා. අපි දන්නවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාලා ජල තාපකයක රත් කිරීම මගින් කාබනික ද්‍රව්‍ය වියෝජනය කරන්න පුළුවන්. ඒ කාබනික ද්‍රව්‍ය වියෝජනය වීම මගින් වැලි, මැටි සහ රොන් මඩ අංශු හොඳින් වෙන් වෙනවා. ඊළඟ පියවරේදී අපි එම රත් කරගත් ද්‍රාවණයට මිලිලීටර් 10ක් කැල්ගන් ද්‍රාවණයෙන් එකතු කරනවා. සහ ජලය ස්වල්පයක් දාලා මිනිත්තු 10ක් කැළතීම සිද්ධ කරනවා. එමගින් ඉතා හොඳින් මැටි, වැලි සහ රොන් මඩ අංශු වෙන් කර ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊළඟ පියවර විදිහට එම ලබාගත් ද්‍රාවණය මිලිමීටර් 0.02 පෙනේරයකින් පෙරා ගන්නවා. ඒ පෙරා ගැනීමේදී 0.02ට වඩා වැඩි, ඒ කියන්නේ වැලි අංශු පෙනේරේ ඉතිරි වෙනවා. එතකොට ද්‍රාවණයේ තියෙන්නේ රොන් මඩ සහ මැටි සහිත අංශු විතරයි. අපි එම ලබාගත් වැලි නියඳිය ස්කන්ධය මැනගත්ත කෝවකට දාලා සෙල්සියස් අංශක 105 උෂ්ණත්වයේ ඇති වියලි උඳුනක නියත බරක් ලැබෙන තුරු වියලා ගන්නවා. අපි මේ වැලි නියඳිය R ලෙස නම් කර ගන්නවා. ඊළඟ පියවර විදිහට අපි පෙරාගෙන ගත්ත රොන් මඩ සහ මැටි සහිත ද්‍රාවණය මිලිලීටර් 1000 මිනුම් සරාවකට දාලා මිලිලීටර් 1000 සලකුණ දක්වා අපි ආශ්‍රිත ජලය පුරවනවා. එසේ පුරවලා අපි මිනුම් සරාවේ කට තදින් වහලා අපිට පුළුවන් පොලිතීන් එකක් සහ රබර් පටියක් ආධාරයෙන් හොඳට වහලා උඩු යටිකුරු කරනවා. උඩු යටිකුරු කරලා කැළතීම සිද්ධ කරනවා කිහිපවරක්. ඊට පස්සේ අපි කැළතූ ද්‍රාවණය නිශ්චලව තියලා අවස්ථා දෙකකදී සෙන්ටිමීටර් 10 සලකුණ දක්වා පිපෙට්ටුව ගිල්වලා, මේ තියෙන්නේ පිපෙට්ටුවක් ඔබට පේනවා ඇති, පිපෙට්ටුව ගිල්වලා අපි මිලිලීටර් 25 ගානේ අරගෙන බර කිරා ගන්නා ලද කෝවකට දානවා. ඒ අපි ද්‍රාවණය ලබා ගන්න අවස්ථා දෙක තමයි. පළවෙනි එක කැළතූ ද්‍රාවණය පැය 6යි මිනිත්තු 10ක් නිශ්චලව තියනවා. ඒ අවස්ථාවේදී අපි පිපෙට්ටුවෙන් මිලිලීටර් 25ක් ගන්නවා. ඒක අපි පී නියඳිය කියලා නම් කර ගන්නවා. ඊළඟට අපි එම ලබාගත් ද්‍රාවණයෙන් දැන් මිලිලීටර් 25ක් අඩු වුණු නිසා අපි ආශ්‍රිත ජලය දාලා නැවත පුරව ගන්නවා ලීටර් 1 සලකුණ දක්වා. ඊට පස්සේ අපි ඒක මිනිත්තු 3යි තත්පර 42ක් තියලා මිලිලීටර් 25ක් පිපෙට්ටුවෙන් ලබා ගන්නවා. ඒ ද්‍රාවණය අපි Q ලෙස නම් කර ගන්නවා. මේ P සහ Q ද්‍රාවණ දෙකම අපි ගන්නේ ස්කන්ධය මැනගත්ත කෝවකට. ඒ කෝවවල් දෙකම P හා Q කෝව දෙකම අපි 105 සෙල්සියස් අංශක උෂ්ණත්වයක නියත බරක් ලැබෙන තුරු වියලා ගන්නවා. ඊට පස්සේ අපි බලමු ගණනය කිරීම කොහොමද කරන්න කියලා. අපි මුලින්ම හොයාගන්නේ මැටි සහ රොන් මඩ අංශුන්ගේ ප්‍රතිශතය. අපි එක් කෝවෙහි ස්කන්ධ මැනගත්තා. ඊට පස්සේ අපි Q නියඳිය ලබාගත්ත කෝව W1 ග්‍රෑම් ස්කන්ධය අපි දන්නවා. ඊට පස්සේ Q ස්කන්ධය අපි කෝව දන උඳුනේ වියලන ලද නියඳියේ ස්කන්ධය Q ස්කන්ධය අපි W2 විදිහට ස්කන්ධය මැනගන්නවා. මෙන්න මේ Q කියන්නේ අපි මිනිත්තු 3යි තත්පර 42කදී. ඒ කියන්නේ ඉතා කෙටි කාලයකදී එතකොට
ද්‍රාවණයේ මැටි සහ රොන් මඩ අංශු කියන දෙකම අන්තර්ගත වෙනවා. එතකොට අපි මේකෙන් මැනගන්නේ මැටි සහ රොන් මඩ අංශු දෙකම ප්‍රතිශතය. එතකොට මේ මැටි සහ රොන් මඩ අංශු අඩංගු වෙන්නේ මිලිලීටර් 25ක. මොකද අපි ගත්තේ මිලිලීටර් 25යි. මේ ස්කන්ධයේ තියෙන්නේ මිලිලීටර් 25ක. මිලිලීටර් 25ක තමයි මේ ස්කන්ධය අඩංගු වෙන්නේ. නමුත් අපිට ඕනි මිලිලීටර් 1000ක. අපි මිනුම් සරාව ගත්තේ මිලිලීටර් 1000 මිනුම් සරාව. එතකොට මිලිලීටර් 1000ක කොච්චරක් තියෙනවද කියලා අපි හොයාගන්න ඕනේ. ඊට පස්සේ ඒ ටික තියෙන්නේ අපි ගත්ත 5 ග්‍රෑම් 40ක. 5 ග්‍රෑම් 40ක තමයි මේ ප්‍රමාණය අඩංගු වෙන්නේ. 40ක තියෙන මැටි සහ රොන් මඩ අංශු වල ස්කන්ධය තමයි අපිට මේ ගණනය කිරීමෙන් ලැබෙන්නේ. එතකොට අපි ඒක A ග්‍රෑම් කියලා අඳුන්වනවා. ඊට පස්සේ මැටි සහ රොන් මඩ අංශු අපි ප්‍රතිශතයක් විදිහට ගන්නවා නම් අපි බලන්න ඕනේ 100ක කොච්චර තියෙනවද කියලා. එහෙනම් 100ක බලන්න නම් අපි මොකද කරන්න ඕනේ? 40ක ඒ ප්‍රමාණයක් තියෙනවා නම් අපි ඒක වැඩි කරන්න ඕනි 1000න්. 1000න් වැඩි කරලා මැටි සහ රොන් මඩ අංශූන්ගේ ප්‍රතිශතය හොයා ගන්නවා. එතකොට මෙතන තියෙන්නේ මැටි ධන රොන් මඩ අංශූන්ගේ ප්‍රතිශතය. හරි. අපි ඊළඟට බලමු මැටි ප්‍රතිශතය හොයාගන්නේ කොහොමද කියලා. අපි දන්නවා පැය 6යි මිනිත්තු 10කදී අපි මිලිලීටර් 25 නියඳියක් ගත්තා. අපි ඒක P කියලා අඳින්නවා. එතකොට ඒ අවස්ථාවේදී අවලම්බනය වෙලා තියෙන්නේ කියන්නේ පැය 2ක් ගියාට පස්සේ පැය 6ක් ගියාට පස්සේ රොන් මඩ අංශුත් භාජනයේ යට තැම්පත් වෙනවා. ඒක නිසා අවලම්බනය වෙලා තියෙන්නේ මැටි අංශු විතරයි. එතකොට මැටි අංශුන්ගේ ප්‍රතිශතය අපිට මෙතනදී මැනගන්න පුළුවන්. ඒ සඳහා භාවිතා කර හිස්කෝවේ ස්කන්ධය W3 විදිහටත් ඒ අවස්ථාවේදී P ස්කන්ධයේ සහ කෝවේ ස්කන්ධය W4 විදිහටත් අපිට මැනගන්න පුළුවන්. එතකොට ඒ ටික තිබුණේ අපි ගත්තේ මිලිලීටර් 25ක ප්‍රමාණයක්. එතකොට ඒ ස්කන්ධයේ තියෙන මිලිලීටර් 25ක. එහෙනම් මිලිලීටර් 25ක මෙච්චර ප්‍රමාණයක් තියෙනවා නම් අපි බලනවා 1000ක අපි 1000 මිනුම් සරාවක් ගත්තේ 1000ක කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. එතකොට ඒ ස්කන්ධය අපි B ග්‍රෑම් කියලා හොයා ගන්නවා. එතකොට මේ B ග්‍රෑම් අඩංගු වෙන්නේ ග්‍රෑම් 40ක. මොකද අපි 5 ග්‍රෑම් 40ක් තමයි ගත්තේ. එතකොට අපිට මැටි ප්‍රතිශතය මේ විදිහට හොයා ගන්න පුළුවන්. 40ක B ග්‍රෑම් තියෙනවා නම් 100ක කොච්චර ප්‍රමාණයක් අඩංගුයිද කියලා. එතකොට අපි මැටි ප්‍රතිශතය හොයාගත්තා. එතකොට අපි කලින් හොයාගත්තා රොන් මඩ ධන මැටි ප්‍රතිශතය x කියලා. එතකොට x වලින් මේ මැටි ප්‍රතිශතය නම් y අඩු කිරීමෙන් අපිට රොන් මඩ ප්‍රතිශතය හොයාගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට මේ දෙකක් දන්න නිසා අපි මැටි ප්‍රතිශතය සහ රොන් මඩ ප්‍රතිශතය දන්න නිසා වැලි ප්‍රතිශතය අපිට හොයාගන්න පුළුවන් 100න් මෙන්න මේ x අඩු කරලා. x කියන්නේ මැටි ධන රොන් මඩ ප්‍රතිශතය. x අඩු කරාට පස්සේ අපිට වැලි ප්‍රතිශතය හොයාගන්න පුළුවන්. ඔබට මේ ලැබෙන වැලි ප්‍රතිශතය වඩාත් නිවැරදිද කියලා බලාගන්න පුළුවන්. අපි r කියලා කියන්නේ මිලිමීටර් 0.02 පෙනේරයකින් ඇහැලුවට පස්සේ ඉතිරි වුණු වැලි නියඳිය අපි වියලීමකට ලක් කරා. එතකොට ඒකෙන් ලැබෙන ස්කන්ධය අනුව ඔබට මේ වැලි ප්‍රතිශතය නිවැරදිද කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ වැලි මැටි සහ රොන් මඩ ප්‍රතිශත තුනම හොයාගත්තට පස්සේ අපිට පුළුවන් වයන ත්‍රිකෝණය භාවිතා කරලා වයන පන්තිය සොයන්න. එතකොට ද්‍රවමාන ක්‍රමයේදී කළා වගේ අපිට පුළුවන් ඉස්සෙල්ලාම වැලි ප්‍රතිශතය වැලි පාදයේ ලකුණු කරලා ඊට පස්සේ රොන් මඩ පාදයට සමාන්තර රේඛාවක් අඳිනවා. ඊට පස්සේ රොන් මඩ ප්‍රතිශතය රොන් මඩ පාදයේ ලකුණු කරනවා. ඊළඟට මැටි පාදයට සමාන්තර රේඛාවක් අඳිනවා. ඊළඟට මැටි ප්‍රමාණය ප්‍රතිශතයේ මැටි පාදයේ ලකුණු කරනවා. ඊට පස්සේ වැලි පාදයට සමාන්තර රේඛාවක් අඳිනවා. එතකොට මේ තුනම කැපෙන තැන, කියන්නේ රේඛා තුනම කැපෙන තැන තියෙන වයන පන්තිය තමයි පාංශු වයනය වෙන්නේ. හරි. එතකොට අපිට මේ විදිහට පාංශු වයනය හොයාගන්න පුළුවන්. අපි මේ කොටසෙන් පිපෙට්ටු ක්‍රමය ආධාරයෙන් කොහොමද වයනය පාංශු වයනය හොයන්නේ කියලා කතා කරා. එය ඔබට මනාව අවබෝධ වෙන්න ඇති.
අපි අද වීඩියෝ එකෙන් කතා කළේ පාංශු වයනය සෙවීමේ පිපෙට්ටු ක්‍රමය පිළිබඳව. මං හිතනවා ඒක ඔයාලට හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා. පාංශු වයනය සෙවීමේ ද්‍රවමාන ක්‍රමය කලින් වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙනවා. ඒකත් ගිහිල්ලා බලන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒකත් දාලා ඇති. එහෙනම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම රැඳිලා එන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.